Friends, welcome to my YouTube channel. ඉතිං අදත් ඔයාලට ඉතාමත් වැදගත් වේ කියලා හිතෙන තර්ක විභාගයක් පිළිබඳ විස්තර අරන්නාව. ඒ තමයි රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරලා තිබෙන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තර්ක විභාගය 2025. ඉතිං යාළුවනේ අපි වැඩි වේලාවක් නොගෙන ඒ පිළිබඳ සවිස්තරාත්මකව විමසා බලමු. දිවයින පුරා පිහිටි ප්‍රදේශීය ලේකම් කාර්යාලවල පුරප්පාඩු වූ ග්‍රාම නිලධාරී කොට්ටාසවල ග්‍රාම නිලධාරී තනතුරු සඳහා පත්කිරීම සඳහා සුදුසුකම් ලත් පුරවැසියන් තෝරා ගැනීම සඳහා වන ලිඛිත විභාගයට පෙනී සිටීම සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති කාන්තා පිරිමි දෙපක්ෂයටම පුද්ගලයන් අයදුම්පත් කැඳවනු ලබන අතර එම විභාගය 2025 දෙසැම්බර් මාසයේදී විභාග කොමසාරිස් ජෙනරාල් විසින් පවත්වන බව මෙමගින් දැනුම් දෙනවා. මෙම ගැසට් නිවේදනය මේ වන විට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කරලා තියෙන නිසා අපි ඒක සිංහලෙන් සරලව පැහැදිලි කර ගනිමු. මීළඟට අපි බලමු මීළඟ සුදුසුකම් මොකක්ද කියලා මේකට අයදුම් කිරීමට. අයදුම්කරුවෙකුට සුදුසුකම් ලත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවතින පුරප්පාඩු සඳහා පහත 6 වන වගන්තියේ දක්වා ඇති විධිවිධානවලට අනුකූලව අයදුම් කළ හැකිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කය සහ අදාළ පළාත පිළිබඳ විස්තර පළවන උපලේඛනයෙහි දක්වා ඇත. අයදුම්කරුවන් විසින් අයදුම්පතෙහි නම් කරන ලද කොටසේ ඉල්ලුම් කරන ලද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නම සහ අංකය මෙන්ම එම කාලසටහනේ දක්වා ඇති විස්තරවලට අනුකූලව අදාළ දිස්ත්‍රික්කයේ සහ පළාතේ නම සහ අංකය නිවැරදිව සඳහන් කළ යුතුය. අපේක්ෂකයින්ට පසුව එය වෙනස් කිරීමට අවසර නැත. එවැනි විස්තර වැරදි ලෙස ඇතුළත් කිරීම නිසා අයදුම්කරුවෙකුට සිදුවිය හැකි අවාසි සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් සලකා බලනු නොලැබේ. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ එහි අංකය සඳහන් නොකරන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. දැන් අපි බලමු තරග විභාගය පිළිබඳ විස්තර. විභාග මාධ්‍ය. මෙම විභාගය පළවන උපලේඛනයෙහි නිශ්චිතව දක්වා ඇති දිස්ත්‍රික්ක තුළ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය වලින් පැවැත්වේ. කෙසේ වෙතත් විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් අපේක්ෂකීන් සංඛ්‍යාවක් අයදුම් කර නොමැති දිස්ත්‍රික්කවල අපේක්ෂකීන් යාබද වෙනත් දිස්ත්‍රික්ක විභාග මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබේ. අපේක්ෂකීන් එක් භාෂා මාධ්‍යයකින් පමණක් විභාගයට පෙනී සිටිය යුතුය. අපේක්ෂකීන්ට පසුව ඉල්ලා සිටින භාෂා මාධ්‍ය වෙනස් කිරීමට අවසර නොලැබේ. ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය පහත සඳහන් පරිදි ප්‍රශ්න පත්‍ර 3කින් සමන්විත වේ. දැන් අපි බලමු ඒ ප්‍රශ්න පත්‍ර මොනවාද කියලා. භාෂා භාවිතය සහ අවබෝධය. එම විෂය සමත්වීම සඳහා අවම වශයෙන් ලකුණු 40ක් ලබා ගත යුතු අතර ඒ සඳහා පැය 1මාරක කාලයක් ලැබෙනවා. දෙවැනි ප්‍රශ්න පත්‍රය තමයි සාමාන්‍ය දේශීය සහ ගෝලීය ප්‍රවණතා පිළිබඳ දැනීම. නැත්නම් සාමාන්‍ය දැනීම. ඒ සඳහා 40ක ලකුණු ප්‍රමාණයක් විභාගයේ සමත්වීමට ලබා ගත යුතු වෙනවා. ඒ සඳහාද පැය 1මාරක කාලයක් ඔබට ලැබෙනවා. තුන්වන ප්‍රශ්න පත්‍රය යෝග්‍යතාවය. නැත්නම් ඇප්ටිටියුඩ් ටෙස්ට්. මේ සඳහාද 40ක ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා විභාගයේ සමත් වීමට. ඒ සඳහා පැය 1ක කාලයක් ලැබෙනවා. දැන් අපි ලිඛිත විභාගයේ විෂය නිර්දේශය විමසා බලමු. භාෂා භාවිතය සහ අවබෝධය. ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයාගේ අදහස්, අවබෝධය, අක්ෂර වින්‍යාස, භාෂාව සහ රචනා ප්‍රකාශ කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති විෂය ආශ්‍රිත ප්‍රශ්න
දී ඇති ලිපියක් කෙටුපත් කිරීම, දී ඇති දත්ත මත පදනම්ව ප්‍රස්ථාර සහ වගු සෑදීම, දී ඇති ඡේද සාරාංශ කිරීම, එක් වාක්‍යයකට ලබා දී ඇති වාක්‍ය කිහිපයක අදහස ප්‍රකාශ කිරීම සහ සරල ව්‍යාකරණ භාවිතය පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති විෂය ආශ්‍රිත ප්‍රශ්න වලින් සමන්විත වෙනවා. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සැපිය යුතුයි. මීළඟට අපි විමසා බලමු දේශීය සහ ගෝලීය ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනීම නැත්නම් ජෙනරල් නොලෙජ්. මෙම ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයාගේ දිස්ත්‍රික්කය සහ දේශීය සහ විදේශීය කටයුතු පිළිබඳ ඓතිහාසික, භූගෝලීය, සමාජීය සහ ආර්ථික වශයෙන් වැදගත් තොරතුරු පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති විෂය ආශ්‍රිත ප්‍රශ්න පත්‍ර යකින් සමන්විත වන අතර සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සැපිය යුතුයි. ඉතින් යාළුවනේ ඔයාලට ලැබෙන අවසාන ප්‍රශ්න පත්‍රය තමයි යෝග්‍යතාවය ප්‍රශ්න පත්‍රය. මෙම ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයින්ගේ සංඛ්‍යාත්මක කුසලතා, විශ්ලේෂණාත්මක තර්කණය, බලය, ගැටලු විසඳීමේ බලය, සාමාන්‍ය බුද්ධිය යන ආදී පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති විෂය ආශ්‍රිත ප්‍රශ්න වලින් සමන්විත යුතුයි. ලිඛිත විභාගයේදී ලබාගත් ඉහළම ලකුණු මත පදනම්ව ප්‍රමුඛතා අනුපිළිවෙලට අපේක්ෂකයින් පෙළගස්වා ඇති විට එක් විෂය සඳහා 40% හෝ ඊට වැඩි ලකුණු ලබාගත් අපේක්ෂකයින් පමණක් සලකා බලනු ලැබේ. දැන් අපි බලමු බඳවා ගැනීමේ ක්‍රමවේදය කොහොමද කියලා. ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ලිඛිත විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් අපේක්ෂකයින් අතරින් ප්‍රාදේශීය ලේකම් මට්ටමින් පවතින පුරප්පාඩු සංඛ්‍යාවමෙන් දෙගුණයක් අපේක්ෂකයින් සංඛ්‍යාවක් සුදුසුකම් ඇගීමේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවනු ලබනවා. ඊළඟට ලිඛිත විභාගයෙන් සහ සුදුසුකම් ඇගීමේ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගත් අපේක්ෂකයින් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව පෙරවීම සඳහා පුහුණු වැඩසටහනක් සඳහා තමයි තෝරා ගනු ලබන්නේ. එම ක්‍රියාපටිපාටි යටතේ පහත ව්‍යාතරයකවලට ඇතුළත් වන්නේ නිශ්චිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළ එහි පවතින පුරප්පාඩු පිරවීම සඳහා ප්‍රමාණවත් සුදුසුකම් ලත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් නොමැති අවස්ථාවක ඉතිරි පුරප්පාඩු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇති දිස්ත්‍රික්කය තුළ විභාගයේ සමත් වූ අයදුම්කරුවන් අතරින් කුසලතා අනුපිළිවෙලින් පුරවනු ලැබේ. ඡේදයේ සඳහන් සුදුසුකම් ලබා ගැනීම සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයේදී පහත පරිදි ලකුණු වෙන් කරනු ලබනවා. එහිදී නායකත්ව කුසලතා සඳහා උපරිමය ලකුණු 15ක් වශයෙන්ද, ක්‍රීඩා කුසලතා සඳහා ලකුණු 5ක් වශයෙන්ද, වෙනත් රාජ්‍ය භාෂා හෝ සබැඳි භාෂා ප්‍රවීණතාවය වෙනුවෙන් ලකුණු 10ක්ද, පරිගණක දැනුම සඳහා ලකුණු 10ක්ද, සම්මුඛ පරීක්ෂණයේදී පෙන්눔 කරනු ලබන නිපුණතා සඳහා ලකුණු 10ක්ද වශයෙන් මුළු ලකුණු 50ක් පිරිනමනු ලබනවා. ලකුණු ප්‍රදානය කිරීමේදී සලකා බලනු ලබන්නේ රජයේ ආයතනයක්, දෙපාර්තමේන්තුවක් විසින් විධිමත් ලෙස නිකුත් කර තියෙන සහතික සහ රජයේ කළමනාකරණ මට්ටමේ නිලධාරීන් විසින් නිකුත් කරන ලද නිල මුද්‍රාව සහිත සහතික ලිපි පමණයි. අදාළ කරුණු සත්‍යාපනය කිරීම සඳහා වගකිව යුතු දෙපාර්තමේන්තු හෝ ආයතන, උදාහරණයක් ලෙස දහම් පාසල් ගුරුවරයෙකු ලෙස සේවා කිරීම වෙන්න පුළුවන්. ග්‍රාමීය සංවර්ධන සමාජයක තනතුරක් දැරීම වෙන්න පුළුවන්. ඒකේ ප්‍රධානිය විසින් එම සහතික කළ යුතුයි. ග්‍රාම නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් හිමි නොවන බැවින් දේශපාලන සංවිධානයක නිල තනතුරු දැරීම මේ සඳහා සුසුකමක් වෙන්නේ නැහැ. මෙම තනතුර සඳහා මාස 3ක පුහුණු පාඨමාලාව දිස්ත්‍රික් ලේකම් වරයාගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන අතර එම පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිර්දේශ කරනු ලබන අතර ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියට එතුමා විසින් පත් කරනු ලබනවා. පුහුණු කාලය සඳහා රුපියල් 17800ක දීමනාවක් පමණක් ගෙවනු ලබන අතර එම කාලය තුර නිවාඩු හිමිකමක් නැහැ.
පාඨමාලාව දින ගණනකින් අවම වශයෙන් 80ක් පැමිණීමක් පවත්වා ගත යුතුයි. පරීක්ෂණය සමත්වීම සඳහා පුහුණු වැඩසටහන යටතේ පවත්වනු ලබන ලිඛිත විභාගයේදී අවම වශයෙන් මුල් ලකුණු වලින් 50ක් ලබා ගත යුතුයි. එම කාර්තුමය පුහුණු පාඨමාලාව සාර්ථකව නිම නොකොළහොත් හෝ 1991-9/24 දිනති රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනාංක 31/91 හි විධිවිධානවලට අනුකූලව ජාතික බුද්ධි කාර්යාංශයෙන් සතුටුදායක ආරක්ෂක නිෂ්කාසන වාර්තාවක් නොලැබුණේ නම් මෙම අභ්‍යාසලාභී නිලධාරියාගේ සේවය අවසන් කරනු ලැබේ. මෙම කාර්තුමය පුහුණු කාලය සේවා කාලයෙහි කොටසක් ලෙස ගණනය නොකරන අතර එය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව විශ්‍රාම වැටුප් ගණනය කිරීම අරමුණ සඳහා පමණක් සලකනු ලැබේ. කුසලතා අනුව සකස් කරන ලද ප්‍රමුඛතා ලැයිස්තුව මත පදනම්ව පත්වීම සිදු කරන විට අවසාන පුරප්පාඩුව සඳහා හෝ අවසාන පුරප්පාඩු කිහිපය සඳහා සමාන ලකුණු සහිත අයදුම් කරුවන් සංඛ්‍යාව වැඩිවන අවස්ථාවන්හිදී එවැනි පුරප්පාඩුවක් හෝ පුරප්පාඩු පිරවීම සඳහා තීරණය රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර ගනු ලැබේ. අපේක්ෂකයින් විසින් අවශ්‍ය සුදුසුකම් අයදුම්පත් භාරගන්නා අවසාන දිනට හෝ ඊට පෙර සපුරා තිබිය යුතුයි. අපේක්ෂකයා තනතුරට පත් කිරීමට අපේක්ෂා කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ අඛණ්ඩව වසර 3ක කාලයක් ස්ථිර පදිංචිකරුවෙකු විදියට ඉන්න ඕන. අයදුම්පත් භාරගන්න අවසාන දිනට පෙර වසර 6 තුළ එම පහත සඳහන් සහතික වලින් එකකින් තහවුරු කළ යුතුය. ඡන්ද හිමි නාම ලේඛනය, ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන පදිංචි සහතිකය, වයස් සීමාව පිළිබඳ දැන් අපි විමසා බලමු. අයදුම්පත් භාරගන්නා අවසාන දිනට අපේක්ෂකයා වයස අවුරුදු 21ට නොඅඩු සහ 35ට නොවැඩි විය යුතුය. දැන් අපි මීට අදාළ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා විමසලා බලමු. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල හෝ දෙමළ සහ ගණිතයේ පළමු භාෂාවන්ගෙන් එකක් ඇතුළුව අවම වශයෙන් විෂයන් 4ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6ක් සමත් විය යුතුය. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයේ සියලුම විෂයන් එකවර සමත් වී තිබීම වැදගත් සහ අත්‍යවශ්‍ය වෙනවා. මීට අමතරව අපේක්ෂකයින් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය. එමෙන්ම අධිකරණයේ අපරාධ වරදකට වරදකරු වී නොමැති අතර විශිෂ්ට සදාචාරාත්මක චරිතයක් තිබිය යුතුය. රාජ්‍ය සේවයේ සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත ආයතනයක සේවයේ නිරපා හරින ලද පුද්ගලයෙකු හෝ තනතුරින් ඉවත් කරන ලද පුද්ගලයෙකු නොවිය යුතුය. අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම ගිය පුද්ගලයෙකු නොවිය යුතුය. බංකොලොත් බව ප්‍රකාශ කළ පුද්ගලයෙකු නොවිය යුතුය. කිසිදු ආගමකට හෝ ආගමික නිකායක පැවිදි පුද්ගලයෙකු නොවිය යුතුය. තනතුරට අදාළ මාසික වැටුප් ක්‍රමය දැන් අපි විමසා බලමු. වැටුප් පරිමාණය සඳහන් කරන විට මේ සඳහා රුපියල් 50,630ක වැටුපක් සහ අමතර දීමනාද සහිතව රුපියල් 84,960ක වැටුපකට ඔබ හිමිකම් ලබනවා. දැන් අපි බලමු මෙම තනතුරට අදාළ සේවා නියමයන් සහ කොන්දේසි මොනවද කියලා. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සිදු කිරීමට අදාළව මෙම තනතුර ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිත තනතුරක්. නිලධාරීන් සඳහා හිමිවන විශ්‍රාම වැටුප් ක්‍රමය අනාගතයේදී රජය විසින් ලබා දෙනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට යටත් වෙනවා. පළමු පත්වීම සිදු කරන ලද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ පළමු පත්වීම සිදු කරන දින සිට වසර 3ක කාලයක් සේවය කිරීම අනිවාර්ය වෙනවා. අපේක්ෂකයින්ට සතියකට එක් නිවාඩු දිනයක් හිමිවන අතර එම දිනේ හැර ඔවුන් පත් කරන ග්‍රාම නිලධාරී කොට්ටාසය තුළ සතියේ ඉතිරි දින 24 තම රාජකාරී ඉටු කිරීම සඳහා බැඳී සිටිය යුතුය.
එනම් යාළුවනේ දැන් අපි බලමු මෙම තනතුරු සඳහා අපි අයදුම් කරන්න ඕන කොහොමද කියලා. අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.donets.lk හි අපගේ සේවාවන් මාර්ගගත අයදුම්පත් යන පීවර ඔස්සේ ගොස් බඳවා ගැනීම විභාග යටතේ ප්‍රකාශයට පත් කර ඇති අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගතව පමණි. මාර්ගගත අයදුම්පත් පද්ධතිය 2025 ඔක්තෝබර් 24 වන දින පෙරවරු 9ට විවෘත වන අතර 2025 නොවැම්බර් 24 වන දින පෙරවරු 9ට අවසන් වෙනවා. මාර්ගගත විභාග අයදුම් පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කිරීමත් අනිවාර්ය වෙනවා. මේ සඳහා ඔබට විභාග ගාස්තුව රුපියල් 1000ක් ගෙවීමට අවශ්‍ය වන අතර විභාග ගාස්තු ගෙවීමේදී ගෙවීම සිදු කළ යුත්තේ මාර්ගගත පද්ධතිය හරහා ලබා දී ඇති පහත ගෙවීම් ක්‍රම යටතේ පමණයි. ඕනෑම බැංකු ක්‍රෙඩිට් කාඩ් පතක්, අන්තර්ජාල ගනුදෙනු පහසුකම් සහිත ඕනෑම බැංකු හර කාඩ් පතක්, ලංකා බැංකුවේ මාර්ගගත බැංකු ක්‍රමය සහ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක් හරහා මෙම ගෙවීම් කළ හැකියි. ඉතින් යාළුවනේ ඔයාලත් මේ ඉල්ලන සුදුසුකම් සම්පූර්ණ කළ තියෙනවා නම් මෙම විභාගය සඳහා අයදුම් කරලා බලන්න. ඒ වගේම යාළුවනේ මගේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනව නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක බලන්න share කරන්න. එහෙනම් යාළුවනේ අපි මේ වගේ වැදගත් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. අද වීඩියෝ එකට එකතු වුණ ඔයාලා හැමෝටම thank you.